ඒකයි ලෝකේ ලොකුම පඩි ගෙවන්නේ ක්‍රිටිකල් තින්කර්ස්ලාට. අමාරුම වැඩේ පුතේ ලෝකේ HR මැනේජ්මන්ට්. කොනායකයා වෙච්ච දවස් ඉඳන් කල්පනා කරන්න එපා කවද නායකයට කෙලින්නේ කියලා. මොකද ඔයාගේ අනාගතය තමයි අර නායකයා. එහෙම නිර්මාණය වෙන නායකයෝ කවදාවත් හොඳ නායකයෝ වෙන්නේ නැහැ. හැම ප්‍රශ්නයක්ම පුතේ කුඹුරු කොටනවා වගේ විසඳන්න බෑ නේද? දැනුත් තේරෙන්නේ නැති ජීවිතේ ගොඩක් දේවල් කරන්න ගියාම මැරෙනවා කියලා. පොඩි දෙයක්. ඒ ලෙවල් වල තියෙන විශේෂත්වය තමයි චූටි දේවල් ගැනත් මාර අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ හැම පොඩි දෙයකම ලොකු අවධානමක් තියෙනවා. ඒ ලෙවල් වලින් හදාගන්න ජීවිතේ මුළු ජීවිත කාලෙටමයි. ලංකාවේ ඒ ලෙවල් කරගන්න ළමෙක් ගොඩක් වෙලාට ජීවිතේ සාර්ථක කරගන්න එකයි. ඒ ළමයා ඒ ලෙවල් කරන කාලය ඇතුළත ඒ ළමයා විසින් එයාගේ මුළු ජීවිතේම තියෙන අඩුපාඩු ටික හදාගන්න. ඒ අඩුපාඩු හදාගන්න ජීවිතේ දිගටම පවත්වන්න ගියොත් මාර ගමනක් යන්න පුළුවන්. ඒක ඔයාලා කොයි පැත්තෙන් ගියත් ඉගෙනගෙන ගියත් ව්‍යාපාර කරත් ඔයාලට මාර ගමනක් යන්න පුළුවන්. ඒ ගන්න ටැලන්ට් එකක් එක්ක. කැම්පස් එකක වාගන්න දැනුම වෘත්තීයමය වශයෙන් සහ ව්‍යාපාර කරන්නේදී වඩා වැදගත් වෙනවා. එතෙන්දී ඔයගලන්ට ගොඩාක් ඉගෙන ගන්න තව දේවල් තියෙන. කියන්නේ විෂයානුබද්ධ දේවල් ගොඩක් උගන්වනවට අමතරව HR මැනේජ්මන්ට් කරන්නේ කොහොමද? කියන්නේ human resource management කරන්නේ කොහොමද? ඒ කියන්නේ ප්‍රශ්න හැන්ඩල් කරන්නේ කොහොමද? හරි. අන්න ඒ පිළිබඳව මාර අවබෝධයක් ලබා දෙන්න. මොකද ප්‍රශ්න විසඳීම සහ ප්‍රශ්න හැන්ඩල් කිරීම තමයි පුතේ ඔයාලගේ ජීවිතේ ලොකුම අභියෝගය වෙන්නේ. හරි. ඒකයි ලෝකේ ලොකුම පඩි ගෙවන්නේ ක්‍රිටිකල් තින්කර්ස්ලාට. ඔයාලා හොඳ පොරක් වෙන්න ඕන නම් ප්‍රශ්න වලට උත්තර තියෙන මිනිස්සු වෙන්න ඕන ඔයගොල්ලෝ. ප්‍රශ්න වලට උත්තර නැති මිනිස්සු නම ඔයාලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. හරි. ඒ වගේම පිරිසක් හරියට පාලනය කරන ක්‍රම ටික ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඕනේ. ප්‍රශ්න වලට උත්තර කියන ඒවා රැකියාවක වෘත්තියකදී පුතේ කරලා බලලා ඉගෙන ගන්න බෑ. ඔයා යම් කිසි අංශයක ප්‍රධානියා වුණාට පස්සේ ඔයා ප්‍රශ්නකට දෙන උත්තරේ ඔයාගේ අත්දැකීමක් වෙන්න බෑ. කියන්නේ ඔයා ප්‍රශ්නකට දෙන උත්තරේ ඔයත් ජීවිතේට ඒ වගේ ප්‍රශ්නකට මුහුණ දීලා නැහැ. ඔයාගේ ජීවිතේ පළවෙනි වතාවට ඒ වගේ ප්‍රශ්නයක් ලැබෙන්නේ. එතකොට ඔයා දෙන පිළිතුර, ඔයා යොදන ක්‍රමය ඒක ඔයාගේ ජීවිතේ පළවෙනි වතාව වුණොත් බොහෝ විට ඒක අසාර්ථක වෙනවා. හරි. එහෙනම් ඔයා දෙන උත්තරේ ඊට පෙර ඔයාගේ අත්දැකීමක් වෙන්න ඕනේ. ඒක තමයි ඕනම වෘත්තියක ප්‍රධාන තැනට ගේන්න කලින් ඊට යට තනතුරක තියන්නේ. හරි. ඔයා කොච්චර උගත් මට්ටමින් ගියත් මතක තියාගන්න අපි ඉංජිනේරු කෙනෙක් විදිහට පාස් අවුට් ලා යන ළමෙක් ගන්නකො. හරි. ඔයාලා BSc ඉංජිනේරු කෙනෙක් විදිහට ගියාට සමහරලාට ඔයාට ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්න වෙන ඔයාගේ හෙඩ් ඉන්නේ NDT ගිහිල්ලා කම්ප්ලීට් කරපු කෙනෙක්. හරි. NDT ගිහිල්ලා සමහරලාට NDT කරලා ඉවර වෙලා NDTත් ඔයගලන්ට යන්න පුළුවන්. එක්ක TTI ගිය කෙනෙක්. සයන්ස් කළා TTI හරි NDT හරි ගිය කෙනෙක් HND කරපු කෙනෙක්. එයා එක්ස්පීරියන්ස් එකෙන් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඔයාගේ හෙඩ් වෙන්නේ ඒ වගේ කෙනෙක්. හරි. හැබැයි එතෙන්දී ඔයගලන්ට වඩා ඒගොල්ලෝ හරි දක්ෂයි. මොකද ඒගොල්ලෝගේ ප්‍රශ්න වලට මුහුණ දීලා ඒගොල්ලෝ ප්‍රශ්නකට උත්තර ඒගොල්ලෝ දන්නවා. ඒ යටතේ වාව තියෙනවා. තියන්නේ අර ටික ඉගෙන ගන්න. හරි. ජීවිතේ තමුන්ට හම්බ වෙන හැම මිනිස්සෙකින්ම ගන්න දේවල් පරිම ගන්න බලන්න. එතකොට තමයි නාන්න නැතුව ප්‍රශ්නයක් විසඳ ගන්න ඉගෙන ගන්න. එහෙම නැති වුණොත් උදේ ඔයාලා ප්‍රශ්න විසඳන්න ගන්න ක්‍රියාමාර්ග දිහා ඔයාලා යට ඉන්න මිනිස්සු බලන් ඉන්නවා. ඔයාලා යටතේ ඉන්න මිනිස්සු බලන් ඉන්නවා. බලන් ඉඳලා ඒවා වරදිද්දී ඔයාලව ගණන් ගන්න තත්ත්වයකටපත් වෙනවා. හරි. එතෙන්දි වෙන්නේ ලොකු හානියක් ඕගොල්ලන්ට. ඕගොල්ලන්ව ගණන් ගන්න නැහැ. ඊට පස්සේ ඔයාලට මේ ෆීල්ඩ් එකේ එතනින් එහාට ලොකු අනාගතයක් නැහැ. මොකද ඊළඟට වෙන කම්පැනි එකකට හරි ඔයාව ගන්නෙ. ඔයා ඉන්න කම්පැනිය දියුණු කළොත් ඉන්න කම්පැනියේ ප්‍රශ්න විසඳුවොත්. ඉන්න කම්පැනි කාර්යක්ෂමතාවය තියාගන්න පුළුවන්. හරි. අමාරුම වැඩේ පුතේ ලෝකේ HR මැනේජ්මන්ට්. හරි. ඔය මෙඩිසින් යන්න ඉන්න ළමයින්ට තේරෙයි අනාගතේ. බේත් දෙන එක නෙමෙයි පුතේ අමාරු. ලෙඩාවයි ලෙඩාගේ නෑදෑයෝ කන්ට්‍රෝල් කරන එකයි අමාරු. හරි. දැන් ඕගොල්ලෝ සමහරලාට ඔය සෞඛ්‍ය ක්ෂේත්‍රය දකින්නවානේ සමහර ඒ ක්ෂේත්‍රය තුල ඉන්න අය නිකන් සෑරපරුෂ විදියට ඉන්නවා. ඒ එහෙම ඉන්නේ නැතුව ඒගොල්ලන්ට මේ වැඩේ කරන්න බෑ දැන්වල. එහෙම හිටියොත් තමයි මේ වැඩේ එහෙම කෙරෙන්නේ. ඒක එහෙම තමයි. ඒව හරි වැදගත් ජීවිතේ. ඔයාලගේ වෘත්තිය තුල ඉගෙනගෙන කරන වැඩේ නෙමෙයි අමාරු. ඒ වටපිටාව මැනේජ් කරන එකයි අමාරු. හරි. මොකද වැඩ කරන්න වෙන්නේ මිනිසුත් එක්ක හරි සත්තු එක්ක හරි. ඔය දෙපාර්ශ්වයම හැන්ඩල් කරනවා කියන එක හරි අමාරු වැඩක්. ඔයාලා ජීවිතේ තව ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මම අර හැම වෙලේම කියන්නේ තමුන් වටා තියෙන පරිසරයෙන් ඉගෙන ගන්න තියෙන ටික උඩරින් ඉගෙන ගන්න කියලා. නිකම් වටපිටාව දිහා බලන් ඉන්න කෙනුත් ඕගලන්ට තේරෙනවා. මේ දේ වෙන්නේ ස්වභාවිකව මෙහෙමයි. හරි. එතකොට ඔයාලට ගොඩක් දේවල් තීරණය කළ හැකියි. ඒ හරහා ගොඩක් දේවල් හිතන්න පුළුවන්. ඒ හරහා ඔයගොල්ලෝ නිවැරදි තීරණ ගන්න ඕනේ. ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒකට තමයි ඔයාලගේ උපතනතුරක තියන්නේ. හොඳට මතක තියාගන්න ජීවිතේ කවමදාක්වත් තමුන් උපතනතුරේ ඉන්නේ. කවමදාක්වත්
උඩ ඉන්නේ කාට කෙලින්න යන්න එපා. කෙලින්න ගියොත් tamunට කවදාවත් ප්‍රධාන තනතුරේ හරියට ඉන්න හම්බෙන්නේ නැහැ. කවදාවත් කුමන හෝ තැනක tamun උපතනතුරේ ඔයා උපනායකයා නායකයෙක් ඉන්න තැනක. ඔයා උපනායකයා වෙච්ච දවස් ඉඳන් කල්පනා කරන්න එපා කවද නායකයට කෙලින්නේ කියලා. මොකද ඔයාගේ අනාගතය තමයි අර නායකයා. ඒ නායකයා තමයි ප්‍රශ්නෙට ෆේස් කරන්නේ. එයා ෆේස් කරද්දී එයා සාර්ථක වෙන්න පුළුවන්, සක්සස් වෙන්න පුළුවන්, අසාර්ථක වෙන්න පුළුවන්, ෆේල් වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ ඔයාට එන්නේ නැහැ. ඔයාට ඒක එන්නේ අත්දැකීමක් විදියට. මොකද ඔයා ඉන්නේ උපතනතුරේනේ. පන්තියක උනත් රෙජිස්ටරේ නැත්තම් වයින්නේ නායකයා මිසක් උපනායකයා නෙමෙයි. එතකොට tamunට ඒක අත්දැකීම. කිසිම දවසක නායකයාට කෙලින්න යන්න එපා උපනායකයා විදිහටදී. එහෙම නිර්මාණය වෙන නායකයෝ කවදාවත් හොඳ නායකයෝ වෙන්නේ නැහැ. හරි. උපනායක තනතුරේදී නායකයාට කෙලින්න ගිය කිසිම එකෙක් කවදාවත් හොඳ නායකයෙක් වෙලා නැහැ ලෝකේ. එහෙම වෙන්නේ නැහැ. හරි. හේතුව අර නායකයා යටතේ ඉන්න කාලේ තමයි අරුව ඉගෙන ගන්න. ඒ ටික තමයි ඊළඟ එකාට ඕන වෙන්නේ නායකයා වෙද්දී. එහෙනම් කොයි වෙලාවකවත් තමුන්ගේ වෘත්තිය ඇතුලේ තමුන්ට උඩින් ඉන්න එකාට කෙලින්න යන්න එපා. කෙලින්න ගිය ගමන් වෙන්නේ තමුන්ට එන්න ඕන අත්දැකීම් ටිකක් තියෙනවා. ඒක ගන්න බැරුව යනවා. තමුන් අත්දැකීම් රහිතව ලොකු තනතුරක පිහිට වෙනවා. පිහිට වුණාට පස්සේ තමුන්ට හෙන හිසරදයක් වෙන ඒ තනතුර. මොකද ඒ කියන ප්‍රශ්න තමුන්ට විසඳා ගන්න තේරෙන්නේ නැහැ. හැම ප්‍රශ්නයක්ම පුතේ කුඹුරු කොටනවා වගේ විසඳන්න බෑ. හරි ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳන්නත් බෑ. මහන්සි වුණා කියලා ප්‍රශ්න විසඳන්නත් බෑ. දාඩිය දැම්ම කියලා ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. ප්‍රශ්න කියන ඒවා එක එක ප්‍රශ්න විසඳන විදි වෙනස්. ඒ වගේමයි හැම ප්‍රශ්නයකටම ෆේස් කරන්නෙත් නැහැ. සමහර ප්‍රශ්න තියෙනවා යන්න ඉඩ අරිනවා. ඒවට ෆේස් කරන්නේ නැහැ. අපිට කලින් එක්ස්පීරියන්ස් තියෙන ප්‍රශ්නයක් ආවොත් දමල ගහලා දාන්න. ඕක තමයි තියරිය. හරි. HR මැනේජ්මන්ට් කියන්නේ ඕකට. කවමදාක්වත් තමුන්ට එන සියලු ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යන්න එපා. සමහර ප්‍රශ්න අතාරින්න. හරි. තමුන්ට කලින් අත්දැකීම් තියෙන જાතිය ප්‍රශ්න වලට දමල ගහලා දාන්න කියලා වෙලාම යන්න. ප්‍රශ්න අරන් එන කාට කියලා වෙලා යන්න අනිත් පැත්තට දීලා දෙන ෂොට් එක. හරි. තමුන්ට හොඳ අවබෝධයක් නැති ප්‍රශ්න ආවොත් ඒව පුළුවන් තරම් මග ඇරින්න. මේ ප්‍රශ්නය දිහා ඒ ප්‍රශ්නයට යන්න ඉඩ ඇරියාම ඔයාට යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන්. හරි. ඒ හරහා නැවත ඒ ප්‍රශ්නේ දිවට ෆේස් කරගන්න පුළුවන්. එන සියලු ප්‍රශ්න විසඳලා කවදාවත්ම ඔයාට ගමනක් යන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ එක තැන ඉන්න ප්‍රශ්න විසඳ. හරි. සියලු ප්‍රශ්න විසඳන ගමන් යන්න බෑ. ජීවිතේ තව ගොඩක් දේවල් හදාගන්න තියෙනවා. ඒ හදාගන්න අත්දැකීම් ටික ගන්න. එතකොට ගොඩක් දේවල් ලේසියෙන් කරගත්ත හැකියි. නැත්තම් වෙන්නේ කරන්න යන හැම වැඩක්ම හැමදාම එනවා. දැනුත් තේරෙනවා ඉතින් ජීවිතේ ගොඩක් දේවල් කරන්න ගියාම එනවා කියලා. මේ කාලේ අනුනට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝගේ ජීවිත අත්දැකීමක් ඒකයි. හැබැයි අනාගතේට යන්නේ නැහැ. ඒකයි මම කියන්නේ A level කරද්දී A level වලින් ගන්න අත්දැකීම අවබෝධය. ඒ ඔයගොල්ලෝ ජීවිතේ හදාගන්න දේවල් මුළු ජීවිත කාලෙමයි.